ගවයෝ දෙන්නේ කුඹුරේ සීසාන්ට ගවයෝ දෙන්නේ කරගද. ඒ ගවය දෙන්න හරහා ලීයක් බැඳලා ඒ හරහා නඟුල ගැට ගහලා ඒ නඟුල පොළොවට ගහලා අර හරක් දෙන්නට කෙවිතෙන් තට්ටු කරනවා යන්න. එතකොට කුඹුර හැරීගෙන යනවා. ගොවියෙක් එහෙම කරනකොට දරුවනේ ඒ වියගහ කැඩුනා. අර හරක් දෙන්න අතර බැඳලා තියෙන ලීය කැඩුනා. ගොවියා මොකද කළේ? අර ලීය අරගෙන ඇලට දැම්මා. අර කැඩිච්ච ලීය. එතකොට දිග ලීයක් තියෙනවා. අර ලණුව ගැට ගහපු සිදුර තියෙනවා ඒ ලීය කෙලවර. මේක ඇලේ ගහගෙන ගිහිල්ලා ඔයට ගිහිල්ලා ඔයෙන් ගඟට ගිහිල්ලා ගඟෙන් මුහුදට යනවා. එතකොට හරියටම ඔක මුහුදට යන්න ඔය කොහෙවත් රැඳෙන්නේ නැතුව මුහුදට යන ප්‍රවණතාවයේ වැඩිද අඩුයිද? අඩුයි. මුහුදට ගිහිල්ලා දැන් මුහුදේ පාවෙවි තියෙනවා කොහේ හරි. මුහුද කියන්නේ පරක් තෙරක් පිරෙන තැනක් නෙවෙයි. ඔන්න ඔහොම පාවෙවි තියෙනකොට දරුවනේ මුහුද ඇතුලේ ඉඳලා උඩට එනවා කැස්බෑවේ අවුරුදු 100කට වතාවක්. ඒ කැස්බෑ වගේ එක ඇහැක් අන්ධ වෙලා. එතකොට ඒ කැස්බෑවට කියනවා කන කැස්බෑවා කියලා. අර කන කැස්බෑවා අවුරුදු 100කට වතාවක් මුහුද ඇතුලේ ඉඳලා උඩට එනකොට අර වියගහේ අර පාවෙවි තියෙන ලීයේ තියෙන සිදුර අර පේන තනි ඇහැටම සෙට් වෙන්න ඕන. ඒක ලේසියෙන් සිද්ධ වෙයිද නැද්ද? නෑ. හිතා ගන්නවත් බෑ. බුදුරජාණන් වහන්සේ ඇහුවා සංඝයාගෙන් පින්වත් මහණෙනි එහෙම වෙන්න පුළුවන්ද? සංඝයා වදාලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සිද්ධ වුණත් බොහෝ කලාතුරකින් තමයි සිද්ධ වුණොත් සිද්ධ වෙන්නේ. පින්වත් මහණෙනි ඕක සිද්ධ වෙන්න පුළුවන්. ඒ කෙනෙක් නිරේ වැටුණොත්, තිරිසන් ලෝකේ වැටුණොත්, പ്രേත ලෝකේ වැටුණොත් ආය මිනිස්සෙක් වෙනවා කියන එක ලේසි නෑ. ඒකට තමයි කියන්නේ කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවටත් වැඩිය දුර්ලභයි කියලා මනුස්ස උප්පත්තියක් ලැබෙන එක. ඒ නිසා ඔයාලා මිනිස්සු වෙලා ඉපදිච්ච එක එච්චරම දුර්ලභ දෙයක්. ඔයාලට සමහර අම්මලා සමහර ආච්චිලා කියනවා ඇහිලා ඇති මොන කර්මිකුට ඉපදුනාද දන්නේ මැරිලා යන්නේ නෑනේ මං. මට නම් ජීවත් වෙලා එපා වෙලා තියෙන්නේ කියලා මිනිස්සු කියනවා. අම්මලා කියනවා ආච්චිලා කියනවා. එහෙම කියන්න හොඳ නෑ. නිරේ ඉපදුනොත්, තිරිසන් ලෝකෙ ඉපදුනොත්, പ്രേත ලෝකෙ ඉපදුනොත් පින්වත් දරුවනේ මිනිස්සෙක් වෙනවා කියන එක ලේසි නෑ. අතිශයින්ම අමාරුයි.